ආයුබෝවන්. බටලන්ද වදකාගාරය කියන එක පාවිච්චි කරේ ජනතා විමුක්ති පෙරමුණ සමාජිකයන්ට නැත්තම් ඒකට සම්බන්ධයි කියලා සැලකුණු පුද්ගලයින්ට වද දීලා ඝාතනය කරන්න. ඉතින් මේ වදකාගාරය හැදෙන්නේ JVP කැරැල්ල නිසා. මේගොල්ලෝ එවකට හිටපු ජනාධිපතිවරයා වූ රණසිංහ ප්‍රේමදාස මහතාට එරෙහිව තමයි කැරැල්ලත් ක්‍රියාත්මක කරන්නේ. වාර්තා වෙන විදිහට JVP එකේ සමාජිකයින් 5000 10000 අතර කට්ටියක් මේ වදකාගාරයේදී වද දීලා ඝාතනය කරලා තියෙනවා. ඉතින් මේ වදකාගාරය පාලනය කරලා තියෙන්නේ පොලිසියෙන් කියලා කියනවා. කොහොම හරි JVP එකෙන් උනත් දේශපාලනික චරිත හා ආගමික චරිත ඉලක්ක කරලා ඔවුන්ව ඝාතනය කරලා තියෙනවා. මේකට පිළිතුරක් වශයෙන් තමයි රජයත් කිසිම සමාවක් නැතුව මේ විදිහට JVP සමාජිකයින්ව ඝාතනය කරන්නේ. මේ බටලන්ද වදකාගාරය කියන එක හදලා ඒක පිටිපස්සේ හිටපු චරිතයක් ඉන්නවා. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ආණ්ඩුව ආවට පස්සේ එයා බටලන්ද කොමිසම පත් කරනවා. ඒ කොමිසමේ අවසන් වාර්තාවේ කියනවා මේ දේශපාලන චරිතය මේකට සම්බන්ධයි කියලා. එයාට නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්නත් ඕන කියලා. හැබැයි එහෙම දෙයක් වෙන්නේ නැහැ. ඉතින් 88 89 කැරැල්ල කාලේ වදකාගාර කිහිපයක් කොළඹ අවට ප්‍රදේශවලත් තිබිලා තියෙනවා. කොළඹ අවට ප්‍රදේශ 30ක විතර මේ වදකාගාර තිබිලා තියෙනවා. ඒ අතරින් ඇලියකන්ද මාතර හා පැලවත්ත කියන වදකාගාර ගොඩක් ප්‍රසිද්ධයි. කොළඹ අවට වදකාගාර වලින් ප්‍රසිද්ධ වදකාගාරයක් තමයි මේ බටලන්ද වදකාගාරය කියන්නේ. ඊට අමතරව යටාරෝෆ් කැටෆේරියා එක කොළඹ විශ්වවිද්‍යාල නීති උපාධි පීඨය ඒ වගේම කොළඹ තුරඟ තරඟ පිටිය. ඉතින් බටලන්ද වදකාගාරය ගම්පහ බියගම අක්කර 20ක පොල් ඉඩමක තමයි තිබිලා තියෙන්නේ. මේක මුලින්ම පාවිච්චි කරලා තියෙන්නේ පොහොර සංස්ථාව විසින්. ඒගොල්ලෝ යූරියා නිෂ්පාදන යන්ත්‍රෝපකරණ හදන්න ආපු විදේශිකයන්ට ඉන්න තැනක් විදිහට බටලන්ද කියන එක ස්ථානය ඇත්තටම නිවාස සංකීර්ණය. මේ නිවාස සංකීර්ණයේ නිවාස 64ක් තිබිලා තියෙනවා. ඊට අමතරව ක්ලබ් එකක් හා නාන තටාකයක් තිබිලා තියෙනවා. මට කියන්න අමතක වුණ එක විස්තරයක් තමයි රජයෙන් මේ වගේ නිවාස සංකීර්ණ රජයේ ස්ථාන බද්දට ගත්තු නිවෙස් වගේ තැන් තමයි වදකාගාර විදිහට පාවිච්චි කරලා තියෙන්නේ. 1984 මේ පොහොර සංස්ථාව අලාභ ලැබපු නිසා ඒක වහන්න තීරණය කරනවා. රජය විසින් කොහොම හරි 1985 වෙද්දී රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ඇවිල්ලා මේ නිවාස වලින් නිවාස කිහිපයක් තමන්ගේ නිල නිවාස විදිහට පාවිච්චි කරන්න පටන් ගන්නවා. ඒ අතරින් සමහරක් නිවාස ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයට බද්දට ලබා දෙනවා. තවත් නිවාස කිහිපයක් යුද හමුදා කඳවුරක් හදන්න ලබා දෙනවා. ඉතින් මේ බටලන්ද වදකාගාරයේ සිදු වුණු අපරාධ ටික සමාජයට යන්න වැඩි කාලයක් ගියේ නෑ. මේ වද දෙන තිරිසන්නුයි මේ ඝාතකයන් රාජ්‍ය අනුග්‍රහයෙන් සැප විඳගෙන ඉද්දි ඒගොල්ලෝ මේ කරපු දේවල් නොසිතූ ලෙසින් මහජනයාගේ කනට ආවා. ඒ මොකද මේ වද දුන්නු සමහරක් පුද්ගලයන්ට මේ වදකාගාරයෙන් පැනලා එන්න පුළුවන් වුණා. ඒගොල්ලෝගේ සාක්ෂි තමයි අදටත් අපට අහන්න ලැබෙන්නේ. 1994 ආණ්ඩුව වෙනස් වුණාට පස්සේ බටලන්ද කොමිසම පත් වෙනවා. මේ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධර්මසිරි ජයවික්‍රම මහතා යටතේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් කොමිසම කරපු මූලික පරීක්ෂණ වලින් පස්සේ ප්‍රධාන සැකකරු විදිහට එළියට ආවේ කැලණිය ප්‍රදේශයේ නියෝජ්‍ය පොලිස් අධිකාරී වුණ ඩග්ලස් පීරිස් මහතා. ඉතින් මේ පුද්ගලයා නියෝජ්‍ය පොලිස් අධිකාරී තනතුරට පත් වෙලා තියෙන නීති අනුකූලව නෙමෙයි. මොකද ඒ තනතුරට පත් වෙන්න විභාග කිහිපයකට මුහුණ දෙන්න ඕන. ඒ ටිකට හරියට මුහුණ දීලා නැහැ කියලා තමයි වාර්තා වෙන්නේ. 1989 නොවැම්බර් 25 ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නලින් දෙල්ගොඩ මහතා කියනවා මේ ඩග්ලස් පීරිස් කියන පුද්ගලයාව ASP තනතුරේ ඉඳන් SP තනතුර දක්වා උසස් කරන්න ඕනේ කියලා. මේකට අවශ්‍ය රෙකමෙන්ඩේෂන් ලියුමකුත් එවනවා. ඒ අනුව එයාට ඒ උසස් වීමත් හම්බෙනවා. ඒ අනුව 1990 පෙබරවාරි 6 වෙනිදා මේ ඩග්ලස් පීරිස් කියන පුද්ගලයාගේ පඩිය දෙපාරක් වැඩි කරනවා. ඉතින් මේ වගේ උසස් වීමක් හා මේ වගේ පඩි වැඩි කිරීමක් ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි ඇති වෙන්නේ. ඉතින් රිමූව් නැත්තම් ඉවත් කිරීම කියන කේතය තමයි පාවිච්චි කරලා තියෙන්නේ ඝාතනය කිරීමට. මේ ඝාතකයන් 55 FF කියන විදිහට තමයි ඒගොල්ලෝ හඳුන්වා දීලා තියෙන්නේ. ඉතින් මේ ගැන කොමිසමට කියන්නේ IGP අර්නස් එඩ්වඩ් පෙරේරා සහ ASP ඩග්ලස් පීරිස් කියන කට්ටිය. මේගොල්ලෝ තවදුරටත් කියනවා මලසිරුරු ටයර් එක ගොඩ ගහලා කියන එකට කියන්නේ ඒගොල්ලෝ ටයර් චිතකය කියලා. ඉතින් මේ චිතකය අන්තිමට ඒගොල්ලෝ පුච්චනවා. ඉතින් ඩග්ලස් පීරිස් කියන පුද්ගලයා ව්‍යාජ පාස්පෝර්ට් එක පාවිච්චි කරලා වෙනත් රටකට යනවා. ඒ පාස්පෝර්ට් එකේ එයාගේ නම තිබ්බේ තල්පවිල කංකානන්ගේ විමලසේන කියලයි. ඒ වගේම මේ කොමිසමට සාක්ෂි දෙන්න කතා කරලා හිටපු පී නිස්සංක කියන පොලිස් නිලධාරියා කොමිසමට එන්න කලින් සියදිවි නසා ගන්නවා. ඉතින් ඩග්ලස් පීරිස්ට අමතරව සපුගස්කන්ධ පොලිසියේ පොලිස් නිලධාරියෙක් වුණ කීර්ති අතපත්තු, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වුණ නලින් දෙල්ගොඩ, DIG මෙරිල් ගුණරත්න, රංජිත් සහ ගම්පහ දිස්ත්‍රික්
දිස්ත්‍රික්කයේ ප්‍රසිද්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මේ කොමිසමට කැඳවලා තියෙනවා සාක්ෂි දෙන්න. ඉතින් මේගොල්ලෝ ඔක්කොම සැකකරුවන් විදිහට තමයි සැලකුණේ ඒ කාලේ. හැබැයි ප්‍රමාණවත් සාක්ෂි තිබ්බේ නැහැ මේගොල්ලොන්ව අත්අඩංගුවට ගන්න. DIG මෙරිල් ගුණරත්නට අනුව ඒගොල්ලෝ සාමාන්‍ය ජනතාව පාවිච්චි කරන හැබැයි නම්බර් ප්ලේට් නැති වාහන තමයි මේ වගේ පැහැර ගැනීම් වලට පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් මේ බටලන්ද වදකාගාරයෙන් පැනලා ගිය කට්ටිය නැත්තම් තමන්ගේ ජීවිත බේරගත්ත කට්ටිය වන්නේ අර්ල් සුජී පෙරේරා, මහජන බැංකුවේ සේවකයෙකු වන වාසර ජයසේකර, විදුලි කාර්මිකයෙක් වුණ මුදලිගේ බන්දුල, මානෙල්වත්ත විහාරයේ ස්වාමීන් වහන්සේ කෙනෙක් සහ මේ වදකාගාරයේ වඳ විදපු කට්ටියට බෙහෙත් දාන්න ආපු ආයුර්වේද වෛද්‍යවරයෙක්. මේ කොමිසමට ඇවිල්ලා මේගොල්ලොන්ගේ කතාව කියනවා. ඉස්සෙල්ලම මේ වදකාගාරයට එක්කෙනෙක්ව ගේන්නේ S2 වහලා. S2 වැහුවට පස්සේ ඇඳුම් මුළුමනින්ම ගලවලා එයාට නිරුවත් කරලා කකුල් දෙකෙන් එල්ලනවා. එල්ලුවට පස්සේ කිසිම සමාවක් නැතුව මේගොල්ලොන්ට පහර දෙනවා. පහර දීලා ඒගොල්ලොන්ගේ ඇස් වලට මිරිස් කුඩු දානවා. ඊට පස්සේ ඇඟිලි වලට ඉදිකටු වලින් අනිනවා. මේගොල්ලොන්ගේ ඇස් බැඳුම් සහ මේගොල්ලොන්ව ගැට ගහලා තියෙන ඒ චේන් ටික නිදහස් කරන්නේ ඒගොල්ලෝ වැසිකිළියට යන්න ඕන උනොත් නැත්තම් මේගොල්ලොන්ට කන්න ඕන උනොත් විතරයි. ඉතින් මේගොල්ලොන්ගේ ආහාර මේගොල්ලොන්ට දවසකට එක ආහාර වේලක් තමයි හම්බෙන්නේ. ඒකත් උදේ 10ට. බොහෝ වෙලාවට මේ ආහාර වේලත් නරක් වෙලා කන්න බැරි තරම් මට්ටමක තමයි තිබිලා තියෙන්නේ. ඉතින් බටලන්ද වදකාගාරය එක වෙලාවක 100 දෙනෙක් විතර ඉඳලා තියෙනවා. මේගොල්ලෝ හැමෝම කෑ ගහන සද්ද විවේකයක් නැතුව ඇහෙනවා කියලා තමයි මේ පුද්ගලයෝ කියන්නේ. ඉතින් වේදනාවට මේගොල්ලෝ කෑ ගහද්දි මේගොල්ලොන්ගේ කටට රෙදි කෑල්ලක් දාලා ඊට පස්සේ ආයෙත් ගහන්න පටන් ගන්නවා. මේ සාක්ෂිකරුවන් දැක්ක විදිහට මේගොල්ලොන්ට මේ ගහලා ආපු සමහර තුවාල වලට පණුවොත් ගහලා කියනවා. සමහර පුද්ගලයන්ගේ අත් සහ කකුල් එක තිරස් පොල්ලකට ගැට ගහලා ඒගොල්ලොන්ට පහර දෙන අතරතුරේ ඒගොල්ලොන්ට රෝල් වෙන්න කියනවා රෝදයක් වගේ. ඉතින් මේකට මේ වදකාගාරයේ වදකයෝ කියලා තියෙන්නේ ධර්ම චක්‍ර ප්‍රතිකාරය කියලා. තවත් JVP සමාජිකයින් හඳුනගන්න මේගොල්ලෝ මේ වදකාගාරයේම ඉන්න මේ අහිංසක මිනිස්සුන්ව අරන් ගිහිල්ලා තියෙනවා. මේ අරන් ගිහින් තියෙන එක්කෝ ගැහණු කෙනෙක් විදිහට විග් එකක් අඳවලා. නැත්තම් ඒගොල්ලෝ හඳුනගන්න බැරි විදිහට ඔළුව වහගෙන. මේගොල්ලොන්ට කිව්වේ ගෝනි බිල්ලෝ කියලා. ඉතින් ගොඩක් වෙලාවට මේ වදකාගාරයෙන් එළියට අරන් ගිය කට්ටිය ආයේ කවදාවත් වදකාගාරයට ගෙනල්ලා නැහැ කියලා කියනවා. එක්කෝ ඒගොල්ලොන්ව ඝාතනය කරනවා. නැත්තම් ඒගොල්ලොන්ට සමීප කට්ටිය මේ මිනිමරුවන්ටත් මේ වදකයන්ටත් රුපියල් 50000ක පගාවක් දීලා මේගොල්ලොන්ව බේර ගන්නවලු. කොහොම හරි 1989 ජනවාරි 31 මානෙල්වත්ත විහාරයේ මේ ස්වාමින් වහන්සේ අත්අඩංගුවට අරන් එනවා මේ බටලන්දට. ඉතින් මේ ස්වාමින් වහන්සේ කියන විදිහට උන්වහන්සේව නිරුවත් කරලා උන්වහන්සේට දසවද දීලා තියෙනවා. ඒ වද දීපු එක්කෙනා කාන්තාවක් කියලා මේ ස්වාමින් වහන්සේ කියනවා. ඒ කාන්තාව උප පොලිස් පරීක්ෂක පත්මිනී ප්‍රේමලතා. ඒ වගේම තමයි JVP සමාජිකයෙක් හා නීතිඥයෙක් වුණ විජේදාස ලියනාරච්චි මහතාව නුගේගොඩදී 1988 අගෝස්තු 4 වෙනිදා පස්වරු 4ට පැහැරගෙන තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කෙනෙක් වුණ කරවිටගේ ධර්මදාස මහතාගේ නිවසේ දසවද දීලා තියෙනවා. ඉතින් මේක ආරංචි වුණ JVP සමාජිකයින් පාරට බෑලා උද්ඝෝෂණය කරාට පස්සේ කොළඹ තියෙන සපුගස්කන්ධ පොලිස් ස්ථානයට 1988 සැප්තැම්බර් 1 වෙනිදා පෙරවරු 11:00ට විතර අරන් එනවා. පස්සේ මේ නීතිඥවරයාට දසවද දීලා එයාව ඝාතනය කරලා තියෙනවා. මේ කරපු තැන ගැන හරි විස්තරයක් ලැබිලා නැහැ. ඒ වගේම 1989 ජූලි 16 ජනතා විමුක්ති පෙරමුණ මේ සපුගස්කන්ධ පොලිසියට ප්‍රහාරයක් දියත් කරනවා. ප්‍රහාරයක් දියත් කරලා මේ පොලිසියේ තිබුණු ආයුධත් අරගෙන මේගොල්ලෝ පැනලා යනවා. පොලිස් නිලධාරීන්ට පුළුවන් වුණා ජනතා විමුක්ති පෙරමුණේ මේ ප්‍රහාරයට සම්බන්ධ වුණු දෙන්නෙක්ව වෙඩි තියලා ඝාතනය කරන්න. ඉතින් ඊළඟ අවුරුද්දේ පෙබරවාරි 20 උදේ 8:00ට විතර සපුගස්කන්ධ පොලිසියේ OIC කෙනෙක් වුණ රෝහිත ප්‍රියදර්ශන අතුරුදහන් වෙනවා. ඊට පස්සේ එයාගේ මලසිරුර කැලණිගඟේ පාවෙද්දි හොයාගන්නවා පෙබරවාරි 23 වෙනිදා. ඉතින් ඇත්තටම කිව්වොත් මේ වගේ මරණ ගොඩක් වෙලා තියෙනවා. මම ඉස්සරහටත් මේ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන විශේෂ පුද්ගලයන් ගැන. පුළුවන් නම් ඔයාලගේ අදහසුත් කමෙන්ට්ස් වලින් මට කියන්න. එතකොට මට ඒගොල්ලෝගේ ගැන හොයලා ඕගොල්ලොන්ට ඒ විස්තර දෙන්න පුළුවන්. අවසානයේදී ජනාධිපති මාධ්‍ය ඒකකයේ හිටපු වසන්ත කුලතුංග මේ බටලන්ද වදකාගාරය මුළුමනින්ම වීඩියෝ කරලා චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට ලබා දෙනවා.
දැන් මේ ළඟදිත් මේකට එන්න එපා කියලා තර්ජන තිබුණා. ඉතින් මම ණයත් නෑ බයත් නෑ කාටවත් මයි වයස 88ක් නේ. අද මැරුවත් කවන්නේ නෑ හෙට මැරුවත් කවන්නේ නෑ. අපේ කල වයස ගිහින් දැන්. AP කර්ණරත්න විශ්‍රාමික පොලිස් පරීක්ෂක රාජ්‍ය ආරක්ෂක ඇමති රංජන් විජේරත්න මහත්මයාගේ අවස්ථාව අනුව එතුමාගේ උපදෙස් අනුව මම වටලන්දේ ආයුධ ගබඩා බාර වුණා. වටලන්ද කියන්නේ මේක මේ වනාන්තරයක් නෙමෙයි. කොළඹ ඉඳලා කිරිබත්ගොඩ යනකොට කිරිබත්ගොඩ ඉඳලා මාගොල්ල පාරේ 74ක් විතර යනකොට දකුණට ඇරෙන්න තියෙනවා මේ විශාල අක්කර 20කට පොල්ලත්තක්. ඒකේ වැඩ කරන සේවකයන්ට ගබඩා පාසුකම් තේරෙම තිබුණා. විශාල අක්කර 20ම විශාල මේ ගොඩනැගිලි හදලා තිබුණා. ඒ ගොඩනැගිලි තුල තමයි වදකාගාරේ පටන් ගත්තේ. බඩලන්දේ ගෙනිච්ච ගම ඉස්සලාම උඩ එල්ලෙනවා කකුල් දෙකෙන්. තෙල්කම් එල්ලනවා වගේ මේ හදලා තියෙනවා කොකු දාලා. ඒක එල්ලනවා. ඉතින් ඊට පස්සේ කන් දෙකට ගහනවා ලොකු යකඩ වෙනවා ගැතින දෙන්න කන් දෙකට ගහනවා. ඊට පස්සේ ඉදි කටු වයින්නවා ඇයට මේ හැමදැනම. ඇඳලා ඊට පස්සේ මේ වීදුරු කැබලි කණ්ඩ දෙනවා. වීදුරු කැඩි කණ්ඩ දෙනවා. ඒ කොහොම හරි කණ්ඩ නෙදුනාම ගහනකොට කොහොම හරි කනවා. කාල ටිකක් වෙලා යනකොට තීරම් පල්ලියට කපාගෙන යනවා. ඊට පස්සේ කොන්ද පුච්චෙනවා. යකඩ මේකක් තිබුණා මේ බෝලයක් වායේ ඒක රත් කරලා දාන කොන්ද තීරම් පුච්චෙනවා. ඒ විදිහේ ටිකක් යනකොට ඉතින් මිනිහා ඒකට බාගෙට මැරිලා. ඊට පස්සේ බස්සලා ඇවිල්ලා පොලිතින් උර තිබුණා. පොලිතින් උර වලට මිනිහා බස්සනවා. බස්සලා අගල් තියෙනවා අගල් එක කපලා. ඊළඟ අගල් වල ගිහින් දාලා ඊට උඩින් ටයර් දාලා පුච්චෙනවා. සමහර මේ ආයේ තියෙනවා මට්ටක්කුඩියේ මේ කුණු මෝල තියෙන්නේ. කුණු මෝලට දාලා ගෙනියන් පුච්චන මේ ඉඩ නැති වෙච්චාම. ඒ පොලිතින් වලට දාලා උර වලට දාලා මේ ගියාට ගෙනින් මට්ටක්කුඩියේ අර තැටියක් තියෙනවා. ඔය රොටි පුච්චන තැටි වාගේ. ඒ තැටිය දාලා දාපු ගමන් පිච්චිලා යනවා. මේ විජේදාලී ලියනකේ මෙයා දක්ෂ නීතිඥයෙක්. දක්ෂ නීතිඥයෙක් මොකක් හරි කතා කරන්නේ ඔය අතුරුදහන් වෙච්ච අය ගැන. බලින් අර ඒක තමයි වැඩි මෙයා වා කරන්නේ. විජේදාස ලියනකේ මෙයා නඩුවක් ඉවරේලා එළියට එනකොට මේ පොලිසිය මේ සිවිල් ලෑන් දෙපොළ 4 දෙනෙක් ඇවිදින් නඩුවකට කතා කරගන්න යන් කියලා එළියට අරගෙන ගියා. එළියට අරන් ගිහින් වාහනේ සුදු පාට වයින් එක දාගෙන ගෙලිම ගියා. ගෙනිච්චා මේ සංගල්ලේ පොලිසියට ගෙනිච්චා. පොලිසියගෙන් කරවිට කියලා වුණා SP කෙනෙක්. එයා පුළුවන් තරම් ප්‍රශ්න කෙරුවා මෙයාගෙන්. වචනයක්වත් ගන්න බැරි වුණා. පුළුවන් තරම් ගහලා ආයෙත් වචනයක්වත් මෙයා කීට જાති මිනිහෙක් නෙමෙයි. ඒකට තියෙන දේ මෙයා වචනයක්වත් ගන්න පුළුවන් මිනිහෙක් නෙමෙයි කියලාම ගැහුවා. ගහලා හොඳටම වකලා මෙහාට ගෙනාවා. බටලන්දට ගෙනකොට බාගෙට මැරිලා. ගෙනාවට පස්සේ ඒ වෙලෙම ආවා මේ පණිඩියක් මේ ඩග්ලස් පීරිස් මේ ජනාධිපතිතුමාට මේ රණසිංහ ප්‍රේමදාස තමයි ජනාධිපති. එයයි මේ රනිල් වික්‍රමසිංහයි එක වාහනයෙන් ආවා දෙන්නම. ඇවිදින් ගිහලා එයාගෙන් පුළුවන් තරම් ඈගුවා කියන්න බෑ ඒකට ඇත්ත වශයෙන්ම. ඊට පස්සේ මෙයා ඩග්ලස් පීරිස් එක මට පුළුවන් තරම් වද දීලා මරන්න කියලා. ඊට පස්සේ තමයි S2 ගැලෙව්වේ. S2 ගලවලා මිරිස් කුඩු දැම්මා. මම මෙහා පැත්තේ හොඳට බලාගෙන මට ඉතින් රැයින ඉත්තේ දෙනා මට පේනවා ආයුධ ගබඩාවට පේනවා මෙහෙම. S2 ගලවලා ඊට පස්සේ ඉතින් අර වද 31 දීලා පුච්චලා හාල් මගෙන් යකඩ රත්තරොප් එකක් ඇරලා මකලා හැන්දෑ වෙනකොට මේ මැරිලා තියෙනවා. මම ඒකට මැරෙනකොට දුන්නේ නැහැ. ඒ දෙකියා මේ හැන්දෑ පාටයට සම්පූර්ණ ඉතින් මොකක් කරන්න මැරිලා. එදාම හැම මේක දාලා මේ මාරවහලා තියෙන මාරවහලේ ස්ටොප්පුවට මේ මිදුලට හරි කාණුකට ගිහින් දාලා තියෙනවා. උදේ කට්ටියට හම්බුණා. හම්බෙලා මිනිහ ඊට පස්සේ මෝචරියට මුචිතරයට ගිහින් දැම්මා. දාලා මිනිහ කැපුවාට පස්සේ තිබුණා අභ්‍යන්තර තුවාල 46කින් ලේ ඇතුළට වාහනේ වෙලා තමයි මැරිලා තියෙන්නේ කියලා. දෙමව් මේ අයියට එහෙම එන්න කියලා පොලිසියෙන් ගිහින් බාර දීලා මිනිහාට ගෙනින් වැඩේ. ඇද්දක එහෙම නැතුව මේ පුළුන් දාලා මාකලා තිබුණා. ඇද්දක නෑ නේ ගැලෙන්නේ. අමතක වෙන එක සිද්ධියක් තියෙනවා මේ අර කලුතර දිස්ත්‍රික්කයේ මේ උසස් පෙළ කරන ළමයින්ට ඒගොල්ලෝ තිබුණා මේ ඉරිදා දවසක පන්ති වාගයක්.
දකුණු පළාතේ බාරව මම උන්නා අම්බල් කැප්ටන් කෙනෙක් විජේසූරිය කියලා. විජේසූරිය. එයා ගෙදර තියෙන මේ වේයන්ගොඩ SL ඉස්කෝලේට අල්ලපු අත්තේ යාගේ අම්මා මුන්නේ. ජනතා විද්‍යාව පෙරමුණේ රැවිදින් අම්මගෙන් ID කාඩ් ටිකයි හල්ලි වයිෆුයි අරගෙන ගියා. ඒක නැත් කිව්වා පුතාට හමුදාවෙන් වහාම අස්වෙන්න කියන්න කියලා බල කරලා ගියා. පුතා ආපුවාම කිව්වා අම්මා මේ මෙන්න මෙහෙම පුතා මේ ජනතා විද්‍යාව පෙරමුණෙන් ඇවිදින් තඩේ කරලා ID කාඩ් එකක් තරන් තේරුම ගියා කිව්වා. ඊට පස්සේ මෙයාට සෑහෙන වේගයක් ඇවිදින් ඒ වෙලෙම ගියා. ගිහින් වෙලා මේ ට්‍රක්කෙකුත් අරගෙන ගිහින් ඔය කලුතර දිහා මේ පන්තියක් ඉරිදා දවසක ඒ උසස් පෙළක ඔය කරන ගෑනු ළමයි පිරිමි ආමුදුරු දෙම සේරම 20 දෙනෙක් අරගෙන ආවා. ජිප් එකේ දාගෙන කටුතරයක් ගන්න කියලා අරගෙන ඉදින් වෙලා බඩලන්දට ගෙනාවා. ගෙනත් ඉවලා ඒගොල්ලන්ට අර ගෑනු ළමයි සේරම දූෂණය කරලා මේ පිරිමින්ට පොල්ලන්ට ගහලා ඔළුව ඒගොල්ලන්ට මේ අර ලොකු යකඩයක් තියෙනවා අර කුළු ගෙඩි වයික. ගහගෙන යනවා බුදිකරවල වැඩි ගෙන ආපුවාම එක එක්කෙනා ගෙන ආපුවාම තමයි උඩ ඉල්ලන්නේ නැත්නම් වාගෙන ආපුවාම බුදිකරවනවා. නිකන් පැදුරු වාගේ දාලා තියෙන්නේ. ඒක හිතලා උළුවට ගහගෙන යනවා. ගහගෙන ගිහින් ඊට පස්සේ පොලිතින් උරවල දාලා ගෙනාවා ඉස්සෙල්ලා ඉස්කෝලේ තියෙන්නේ. හමුදාපති ආයේ ගේ ළඟ ඉස්කෝලේ ළඟට ගෙනත් දාලා ටයර් දාලා එතන තමයි පිච්චුවේ. බටලන්දට එනත් මේ අනිත් මරලා වෙලා අතෙන්ට ගිහින් පිච්චුවා. එනකොට ඒ ගෑන් ළමයි සේරම හූ කෑ ගහ අඬ තියෙන්නේ. මාව අම්මගේ මූණ බලලා මට මැරෙන්න ලෑස්ති වෙලා දුවෝ කියලා ඒ තරම් ඒගොල්ලෝ වේගෙන් කතා කරලා තිබුණේ. බටලන්දෙන් පිඟුවා පිටිපළාත කියන්නේ හබරාදුවේ මෙහා. එතකොට අම්බලන්ගොඩ බලපිටියේ ඒ පළාතේ තේරම ගෙනාවේ මේ බටලන්දට. වේයන්ගොඩ මීරිගම තිහාරිය අත්තනකල වාසනෙත් උගත් දිනෙක එහාට තමයි ගිහින් පිච්චුවේ. මේවනේ වදකාගාර 46ක් තිබුණා. මේ වදකාගාර 46 රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉතර යෝජනා කළා තිබුණා පොකුරු ගම්මාන රැකිරක්ෂාවල් දෙන්න කියලා බොරුවක් කියලා පොකුරු ගම්මාන තමයි සේරම වදකාගාර වුණේ. ඒ 46ම වදකාගාර. සූර්යකන්ද වවුල් කැලේ මිනාංගොඩ SL ඉස්කෝලේ බලංගොඩ උඩ වෙල තිබුණා. බලංගොඩ උඩ වෙල කියන ගම්මානේ. එතන සෝනක තමයි තිබුණේ. ඒක ඕපනායකට පොඩ්ඩක් එහා. එතන ඕපනායක තව තියෙන මල්මී කන්ද කියලා. මල්මී කන්දෙත් තිබුණා. ඒක අපි කියන්නේ. ඒකට ලෝකාන්තයෙන් බහින්නේ එතන දෙහිගත් තලාව කියලා විශාල මේ තේවත්තක් ඒක. තේවත්ත කෙරවලේ තියෙන මල්මී කන්ද කියලා. මේ සාමාන්‍යයෙන් කියන්නේ මල්මී කන්ද කියලා. ආර මේ මල්මී කන්දේ තමයි ඒක වදකාගාරයක් තිබුණේ. දවස ගානේ එනවා රනිල් වික්‍රමසිංහ. එතකොට ගෝනවල සුනිල් කියලා රනිල් වික්‍රමසිංහ මහත්තයා එයාට වැඩිකාරය වෙච්ච මිනිහට සමාදාන වෙච්ච කාර්යකු පත්වීමකුත් දීලා එයා එතකොට යවුනහම රැකිරක්ෂාව එයාගේ බුද්ධිගල ලේකම් විදිහට තමයි එයාට සැලකුවේ. එයා අර උත්තර මහත්තයාගේ දුවෙක් බලෙන් ගිහින් දූෂණය කළා. එයා මරලා ඒකේ නඩුවෙනුත් මෙයා නිදහස් කරලා රනිල් වික්‍රමසිංහ මහත්තයා එළියට ගත්තා. ඔව් ඇත්ත කියන්නේ ගෝනි බිල්ලෝ කියලා දාගෙන එනවා. ඒක උඟක් හරිය කිරුවේ ජනතා විමුක්ති පෙරමුණ. ඒ ඉතින් ID කාඩ් එකව කරනවා. තියෙන සල්ලි මංකොල්ල කරනවා. ඒක ජනතා විමුක්ති පෙරමුණේ ඒගොල්ලෝ ඉස්සෙල්ලාම ID කාඩ් එකව කරලා යනවා ගෙට ඇතුළු වෙනවා. මේ අපි ID කාඩ් විතරයි ගෙනියන්නේ. අපිට මේ අපේ පක්ෂේ ආධාරයක් කියලා බුරුවට කියන දෙවෙනි දවසේ යන්නේ. පළවෙනි දවසේ ගිහින් බලාගෙන සල්ලි තියෙන තැන් අරමු. දෙවෙනි දවසේ ගිහින් අර සේරෙම එකව කරා. ඔය හැඳුනුම්පත් ජනතා විද්‍යාව පෙරමුණේ හැඳුනුම්පත් එක්කව කරපුවා ගෝනි තුනක් තිබුණා. අපි ගියා සමීක්ෂණයට ගියා. සමීක්ෂණ කියන්නේ වාර්තාව හදන්න ගියා. මේ මොකද පරීක්ෂණයට අනිත් වදාගාරවල සේරම විස්තර අපි අරන් තිබුණා. නමුත් එකට තමයි නඩු දැම්මෙත් මේ වටලන්ද විතරයි. අනිත් ඒකටවත් නඩුවක් දැම්මේ නෑ මොකක් වන්නේ. තව වැඩක් කළා ජනතා විද්‍යාව පෙරමුණේ අර ඉස්සර මේ ඡන්ද දෙන්න යන 5 දෙනා මැරුවානේ. මරලා වෙලා මේ එතන ඡන්ද පොලියම දැම්මා. එහෙම 225 දෙනෙක් මරලා තිබුණා. මම වැහිදක සාක්ෂි මම සාක්ෂි ලයිස්ට්ටත් දාලා තිබුණා. නමුත් මට සාක්ෂි යන්න එපා කියලා චතුරිකා බණ්ඩාරනායක එතකොට ජනාධිපතිනේ. අපේ හතනකල්ලේ මම මේ ජංකනිදාස් පක්ෂයට මධ්‍ය සංවිධාන ලේකම් මට බලම ගමලා යන්න එපා කියලා. සාක් දෙන්න යන්න එපා. ඔය නිකයින්ද කියලා කිව්වා. නමුත් ඒත් මම ගියා. ඒ යන්නකොටම යන අතරතුරේ මේ පළවෙනි වගඋත්තරකරු ඩග්ලස් පීරිස්
ව්‍යාජ නමක් හදාගෙන රටින් පැන්නා. සාක්ෂි දෙන්න ඉස්සෙල්ලා. අනිත් සාක්ෂිකාර තව දෙවෙනි විත්තිකාරයා වුණ පීනිසංග කියලා වුණා. එයා ඔළුවට වෙඩි දැන් අද සාක්ෂි අහගෙන යනකොටම ගෙදර ඉඳලා ඔළුවට වෙඩි තියාගෙන මැරුණා. සාක්ෂිට ආවේ නැහැ. අද දැන් ඉන්න මේ තරුණ පරම්පරාව මේ වගේ අත්දැකීම් ඉඳලා නැහැ. මේ එයා 88 89 වදකාගාරේ මේ පටන් ගන්නකොට සිද්ධි දැන් ඉන්න කට්ටිය දන්නේ නැහැ. දිව්‍ය ලෝකයක් මවල පෙන්නන්නේ ජනතා විමුක්ති පෙරමුණයි මේ UNP එකයි. දැන් අලුත් පරම්පරාව දන්නේ නැහැ මේ විඳ දුක් මේ මිනිස්සු. මිනිස්සුන්ට රැයට නිදා ගන්න දුන්නා. හැඳුනුපත් ගෙනියනවා, වෙඩි තියනවා, බෙල්ල කපනවා. මේ මන් තරුණ පරපුරෙන් ඉල්ලා හිටනවා ඡන්දේ දාන්න ඉස්සෙල්ලා තමුන්නාසලාට මේ ඉස්සෙල්ලා පරණේව ගැන ටිකක් විපරම් කරලා බලලා මේ සැරේ අලුත් ඡන්ද දෙන්න කියලා මේ අලුතෙන් තමුන්නාසකේ බුළුඳුල් ඡන්ද තියෙනවනේ බුද්ධිමත්ව කල්පනා කරලා බලලා මේවා ඡන්ද දෙන්න කියලා මං ඉල්ලා හිටියා.